Yo, what's up, my handsome gentlemen and my sexy ladies? It's Avis in the building again as usual. Hope you guys doing well, right? Okay. Motherfucker, that's a big okay. Alright, medical under about Julie Mase, ඉවර වෙගෙන යනවා. ඉවර වෙන්නේ beef එකකින්. මේක තමයි hype moment එක Julie වල. Right? Okay. අපි අද යන්නේ Don Sacho කියන අපේ artist ගේ track එකක් release වෙලා තියෙනවා. අපි යන්නේ Let's go for the video. Alright, mama ඇවිල්ලා ඉන්නවා Gen Z rap culture freestyle number 2 Don Sacho තමයි guest artist. Alright. මේක collaborate වෙලා තින්නේ Absi එක්ක. Absi කියන්නේ ලංකාවේ ඉන්න noted female artist කෙනෙක්, rapper කෙනෙක්. ඉතින් එයාත් එක්ක තමයි collaborate එක වෙලා තින්නේ. මම හිතන්නේ Absi වෙන්නේ නැති මේ වැඩේ කරගෙන යන්නේ. මේක මොකද්ද මේ සීන් එක කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම හොඳ උදාහරණයක් දෙන්නම්. ඔයාලා සර්ච් කරලා බලන්න. channel එක තමයි 4 shooters only කියලා තියෙනවා channel එකක්, YouTube channel එකක්, socials උත් තියෙනවා. එයාලා කරගෙන යනවා මේ වගේ වැඩ. හරිද? 4 shooters only search කරලා බලන්න. ලංකාවේ නෙමෙයි overseas. So ඒ වගේ වැඩ, මේ වගේ content, මේ වගේ live performance සිද්ධ වෙන්න ඕනේ මචං. ඒ කන්ටෙන්ට්ස් උත් හැදෙන්න ඕනේ. දෙක තුනක් වීගෙන යනවා ලංකාවේ මේ වෙනකොට. So it's nice. එතකොට මේ වගේ අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය unreleased tracks. එතකොට hype tracks වල live performance. හරිද? already තියෙන tracks වල remix version, deluxe version. හරිද? ඒ කියන්නේ අර තියෙන track එකේම වෙනම scene එකක්. හරිද? ඒ වගේව තමයි මේ වගේ content වලින් එළියට එන්න ඕනේ. හරිද? You know? So, hari right. Abi hamko Yeah, Gen Z, rap culture, don't such a yeah. Yeah, රැක ගන්න පරපුර රැපෙන් ගන්නේ පෙරමුණ ජෙන්සි ඩ්‍රග්ස් වලින් වල කන්න යරමුණ මූණු දැක පැරදුන මූණු දැක මැලවුණ වැඩදායි එකෙක් වියම් මද්‍රව්‍යෙන් කැලවුණ අනාතයි විනාස විකෘති වෙලා දැන් පරපුර අදද හෙටද නොදැන ගෙවෙන්නේ අනතුර ළඟම එකට කොටලා ලබන්නේ තනතුර සිහිය කොහෙද නොදැන ගෙවෙන්නේ අනගුණ ඉතින් අල්ල ගත දේවල් අතහැරියා ළඟදී කවුරු තිතා හොඳයි හැබැයි මුලදී අත්හැරෙනවා අතාරිනවා මේ ජීවිතේ තුලදී හැංගීම් නම් අප්‍රසන්නයි දැන් හැමදේම හුරු වී passport තමයි like නිවයි යන්න වෙන්නේ light ඌරා කැකුණ තලද්දි හබන් කුකුලා ඉඳන් කෑවා bite හන්දර තමයි යස මං හැරන් full night උඹලා දැන් දාන මුණු මන් දාලා විසි කරපුවා right සාතන්ගේ බෙහෙත් ගත්ත පළවෙනි රෝගියා මේ වදන්නාලා බොලගේ කන් අඩි දෙද රාගියා මේ මමයි මගේ කැඩපතයි මගේ ප්‍රතිවාදියා හොඳයි නරක එකට ඇවිත් බලන් ඉන්නේ මාදියා මේක area 51 හුත්තෝ පුළුවන් නම් බේරියා මං කටින් පිට කරන්නේ වචන හිතේ තව එකක් කියා පංචස්කන්ධ සිර කුටියේ මනෝකාය රැඳවියා පෑවුව තරු දහසක් දැන් බලන් ඉන්නේ මාදියා අපායෙන් වඩින්නේ දැන් සප්ත සොරෙන් නද දීලා කට්ට කෑවම මගේ උන්ට මදේ දීලා බීරි අලි වෙනුවෙන් වැයෙන්නේ අය මගේ වීණා ඔය දාන පාර උන්ට ඕකේ හැබැයි මට වේනා දෙයක් කරොත් මට මම ඉන්නේ අපස්සට නොකර දැනුම තේරුම තියෙන කාලේ ඉඳලම නහර ඉස්සර වගේ නෙමෙයි පොඩක් වෙනස් දැන් මගේ බස් වහර වචන පිට වේ ගින්දර වගේ මගේ ලග්නේ මකර ඔය අර තර්ජන මේ ගර්ජන ගණන් ගන්න සත පහකට එහෙනම් මෙරිච්ච තැන්වල ගස් පැල වෙලා ඇති මේ ලාකට වර වැඩි නැහැ කාකෙක් දෙන්නෙක් වැහුවට රුස්ස ගහකට ඔලු 10 රාවණ මන් දනුමුරෙන් නැග හස්සට smile now cry later බාර දුන්න දෛවයට බැකි වෙන බැරි දෙයටත් මූණ දුන්න හැම දෙයට සාතන්ගේ පුතා මං එකයි මිනිස් වර්ගයට ඉවර කරා මිහි පිට සැප දැන් යනොන ස්වර්ගයට උඹලා පයි කොටවන කාලේ මං ඔල්ලු දෙකේ නයි නැටෙව්වා උඹලගේ චේන් පන්නපුවා මේ උප්පත්තියම පැනපුවා අයියා ඇෆ්‍රිකන්ද කියලා ඇව්වා මං ඇනපුවා අපායවත් දැක් ගන්නට බෑ මේ පොළවේ දැකපුවා මගේ පාරට දාන්න එපා ලයිට් මං අසන රතු කොළ මේ මුගටට තදමෝල් ඌ කන්න ඇහුත්තෝ අඳු කොළ දෙන්නේ පියෝ වදන් කෙමිකල් නෑ මේ රැප් වල yeah හොල්ලනා මුළු සක් වල nice freestyle. මේ track එක මේ okay මේ track එක මම හිතන්නේ මේ episode එකටම මේ content එකටම කරපු track එකක්. So very nice. 30 km පැය කිලෝමීටර් 30ක වේගෙන් යන්න කියලා තියෙන්නේ බෝඩ් එක. right බස් ටිකක් යනවා මරු අපි description එක site එකට දෙමු. right artist Don Sacho, lyrics Don Sacho, producer Nigel Forel. Nigel කවුද?
නයිජල් මට මතකයි මට නම් ඉස්සෙල්ලම මතක් වෙන්නේ මචං නයිජල් කිව්වම අර රියෝ කාටුන් එකේ ඉන්න බා සුදු පාට කොකටුවා I'm just saying, yeah, no disrespect at all. Mix and master. Vinosh Pereira, Vinosh sir, මොකද වෙන්නේ? Road Records, boss, කවද? ඔදින් ඉන්නවද? ඇල්ලා ප්‍රභාවයි, you know? Right, okay. Visuals, Santush, Tennagod. Right, okay. Fusion Media, right, එලගිරි මාරු. මේ වැඩේ මාරු දිගටම කරගෙන යන්න තව ආටිස්ලා කලබ් කරගෙන. right, අපි track එක ආයෙ releasing කරමු. බාස් ටිකක් තියෙනවා. හරි. පටන් ගන්න විදියෙන් මාරු වීඩියෝ. Yeah. Gen Z rap culture. හැබැයි මේකේ මේ මොනවද මේ ටෙක්ස්ට් වැඩෙන්නේ මේ ෆ්‍රීස්ටයිල් එකයි ආයේ මේ Gen Z කියලා වෙන්න ඒක එහෙනම් you know මේ එන බේසික් හරි බේසික් කියන්නේ මේ ඒක බොබ නේද ඇත්ත කියන්න බෑ යාර අකුරු ටයිප් එකයි අකුරු වැඩෙන විදියයි අර Gen Z කියලා වැටෙන විදිය ඒක පට්ටම චාටර් බං. ඒ කියන්නේ මේ වගේ ක්වොලිටි වැඩක් කරනවනේ මෙයාලා හරිද? ෆෝට් එකක් දාලා ආටිස්ලාට කතා කරලා එයා මියුසික් කරලා එතකොට එයා අලුතෙන් ට්‍රැක් එකක් ලියලා කරලා බට ඒ අලුතෙන් හරි පාන ට්‍රැක් එකක් කොහම ලියලා තිබ්බයක් හරි කොහම හරි ප්‍රොඩියුසර් මියුසික් හදලා කරලා ඒ වගේ වැඩක් කියන ඉතින් අර වගේ පොඩි කෑල්ලක් තිබ්බා මේක කැතර පෙයිටි කැතයි බං. හරිද? අර අකුරුවෙන් වැඩෙන විදිය එව නිකන් ඒක චාටර්. Yeah. මේවා නෙමෙයි මේ මෙන්න මේක වැඩෙන Rap විදිය culture. Don't such you. මේ දුන්සජෝ කියලා වැඩෙන විදිය ෆිල්ම් බයි so funny. Yeah, රැක ගන්න පරපුර රැපෙන් ගන්නේ පෙරමුණ ජෙන්සි ඩ්‍රග්ස් වලින් වල්ල කන්න යරමුණ මූණු දැක්ක පැරදුන මූණු දැක්ක මැලවුණ වැඩදායි එකෙක් වියම් මද්‍රව්‍යෙන් ගැලවුණ අනාතයි විනාස විකෘති වෙලා දැන් පරපුර අදද හෙටද නොදැන ගෙවෙන්නේ අනතුරු ළඟම එකට කොටලා ලබන්නේ තනතුර සිහියක් ලස්සනයි මචං. කොහෙද නොදැන ගෙවෙන්නේ අනගුණ ඉතින් අල්ල ගත්ත දේවල් අත්හැරියා ළඟදී කවුරු තිතා හොඳයි හැබැයි මුලදී අත්හැරෙනවා අතාරිනවා මේ ජීවිතේ තුලදී හැංගීම් නම් අප්‍රසන්නයි දැන් හැමදේම හුරු වී පාස්පෝර්ට් තමයි ලයික් නිවයි යන්න වෙන්නේ ලයිට් උරක් පාස්පෝර්ට් තමයි ලයිට් නිවන් යන්න වෙන්නේ ලයිට් ටීම් නම් අප්‍රසන්නයි දැන් හැමදේම හුරු වී පාස්පෝර්ට් තමයි ලයික් නිවයි යන්න වෙන්නේ ලයිට් උරක් යකුණ තලද්දි හබන් කුකුලා ඉඳන් කෑවා බයිට් හන්දර තමයි උරක් යකුණ තලද්දි හබන් කුකුලා ඉඳන් කෑවා බයිට් ඔය ඇවිල්ලා ලංකාවේ තියලානේ මචං මොනවද වෙඩි කියන ප්‍රස්තාව බේරුනේ මම වැරදි නම් කරෙක්ට් කරන්න ඕවා මචං ෆ්ලිපින් ඕවා සිංහල රැප් වලට ගන්න පුළුවන් හරිද කොහරියල් මන් නම් දන්නේ නැහැ ඒකේ තේරුම මොකද්ද කියලා මේ උරක් යකුණ තලද්දි හබන් කුකුලා ඉඳන් කෑවා බයිට් කියන බාර් එක කොහොමද ෆ්ලිප් වෙන්නේ කියලා I don't know about that shit හැබැයි යූස් කරලා තියෙන වර්ඩ් ප්ලේ එක ලස්සනයි මං හැරම් ෆුල් නයිට් උඹලා දැන් දාන මුණු මන් දාලා විසි කරපුවා රයිට් සාතන්ගේ බෙහෙත් ගත්ත පළවෙනි රෝගියා මේ වදන්නාලා බොලගේ කන් අඩි දෙද රාගියා මේ මමයි මගේ කැඩපතයි මගේ ප්‍රතිවාදියා හොඳයි නරක එකට එතන වඩා ඉමේජින් කරගෙන මේ මමයි මගේ කැඩපතයි මගේ ප්‍රතිවාදියා හොඳයි නරක එකට ඇවිත් බලන් ඉන්නවා මාදියා ඒ සීනරි එක පොඩ්ඩක් පික්චර් කරගන්න ඉමේජින් කරගන්න ඔන්න දැන් කන්නඩි දිහා බලාගෙන ඉන්නවා මම ඒක තමයි ප්‍රතිවාදියා කන්නඩි ඇතුලේ හොඳයි නරකයි දෙකම ඇවිල්ලා වගේ දිහා බලන් nice ඔලගේ කන් අඩි දෙද රාගියා මේ මමයි මගේ කැඩපත මගේ ප්‍රතිවාදියා හොඳයි නරක එකට ඇවිත් බලන් ඉන්නේ මාදියා මේක ඒරියා 51 හුත්තෝ පුළුවන් නම් බේරියා මං කටින් පිට කරන්නේ වචන හිතේ තව එකක් තියා පංචස්කන්ධ සිර කුටියේ මනෝකාය රැඳවියා පෑවතරු දහසක් දැන් බලන් පංචස්කන්ධ සිර කුටියේ මනෝකාය රැඳවියා ඒකත් ලස්සනයි ෆ්ලිප් එකක් මචං මනෝකාය රැඳවියා මනස හිර වෙලා ඉන්නේ පංචස්කන්ධය කියන සිර කුටිය හිතන පරාසය අනුව තීරණ වෙයි පේනද දේ හිතේ තව එකක් තියා පංචස්කන්ධ සිර කුටියේ මනෝකාය රැඳවියා පෑවතරු දහසක් දැන් බලන් ඉන්නේ මාදියා අපයින් වඩින්නේ දැන් සප්ත සොරෙන් අද දීලා කට්ට කෑවම මගේ උන්ට මදේ දීලා බීරි අලි වෙනුවෙන් වැයෙන්නේ අය මගේ වීණා ඔය දාන පාර උන්ට ඕකේ හැබැයි මට වේනා දෙයක් කරොත් මට එතන ගලපගෙන එන විදිය ලස්සනයි වෙනුවෙන් වැයෙන්නේ අය මගේ වීණා ඔය දාන පාර උන්ට ඕකේ හැබැයි මට වේනා දෙයක් කරොත් මට මම ඉන්නේ අපස්සට නොකර දැනුම තේරුම තියෙන කාලේ ඉඳලම නහර ඉස්සර වගේ නෙමෙයි පොඩක් වෙනස් දැන් මගේ බස් වහර වචන පිට වේ ගින්දර වගේ මගේ ලග්නේ මකර ඔය අර තර්ජන මේ ගර්ජන ගණන් ගන්න සත පහකට එහෙනම් මෙරිච්ච තැන් වල ගස් පැල වෙලා ඇති මේ ලාකට වර වැඩි නැහැ කාකෙක් දෙන්නෙක් වැහුවට රුස්ස ගහකට ඔලු 10 රාවණ මන් දනුමුරෙන් නැග්ග හස්සට ස්මයිල් now cry later බාර දුන්න දයිවේට බැකි වෙන බැරි දෙයටත් මූණ දුන්න හැම දෙයට
සාතන්ගේ පුතා මං එකයි මිනිස් වර්ගයට ඉවර කරා මිහි පිට සැප දැන් යනොන ස්වර්ගයට උඹලා පයි ගොඩවන කාලේ මං ඔල්ලු දෙකේ නයි ඉතල පාස්ටික බල පයි ගොඩවන කාලේ මං ඔල්ලු දෙකේ නයිනට එවුවා. ඉතින් මොකද කියන්නේ? බලා ඌවා කරන කාලේ මම ඌට වඩා හොඳ වැඩ කරලා තියෙන්නේ. කිරික් කියන්නේ. වර්ගයට ඉවර කරා මිහි පිට සැප දැන් යනොන ස්වර්ගයට උඹලා පයි ගොඩවන කාලේ මං ඔල්ලු දෙකේ නයිනට එවුවා. උඹලගේ චේන් පන්නපුවා මෙයා උප්පත්තියම පැනපු එවුවා. අයියා ඒක තමයි මම ට්‍රැක් එකේ වදන් මේ ෆ්‍රී ස්ටයිල් එකේ ආසම බාරය. උප්පත්තියම පැනපුවා. ගොඩවන කාලේ මං ඔල්ලු දෙකේ නයිනට එවුවා. උඹලගේ චේන් පන්නපුවා මෙයා උප්පත්තියම පැනපු එවුවා. අයියා ඇෆ්‍රිකන්ද කියලා ඇව්වා මං ඇනපු එවුවා. අපායවත් දැක්ගා. අයියා ඇෆ්‍රිකන්ද කියලා ඇව්වා මං ඇනපුවා. ඕකේ. පන්නපුවා මෙයා උප්පත්තියම පැනපු එවුවා. අයියා ඇෆ්‍රිකන්ද කියලා ඇව්වා මං ඇනපු එවුවා. අපායවත් දැක් ගන්නට බෑ මේ පොළවේ දැකපුවා. මගේ පාරට දාන්න එපා ලයිට් මං අසන රතු කොළ මේ මුගටට තදමෝල් ඌ කන්න ඇහුත්තෝ අඳු කොළ දෙන්නේ පියෝ වදන් ඉතින් දැස්සලා මචං මුගටියෝ කන්නේ නෑ අඳු කොළ 9ට අඳු කොළ කවන්න එපා කියලා දිනවනේ සීන්. ලයිට් මං අසන රතු කොළ මේ මුගටට තදමෝල් ඌ කන්න ඇහුත්තෝ අඳු කොළ දෙන්නේ පියෝ වදන් කෙමිකල් නෑ මේ රැප් වල yeah හොල්ලනවා මුළු සබ් වල ඉතින් මේක වැටෙන්නේ මේ බලපංකෝ කැත මේ ජෙන්සි කියලා කොටුවක් ඇස්සේ bro come on bro මම නෑ ඒක තේරෙනවද කියලා බලන්න මට නම් තේරෙනවා ඒක කැතයි කළු come on bro fuck right elagiri alright yes sir we come to the end of this video make sure to subscribe this channel and hit the like button මේ වගේ content කරනවට respect එකෙන්ම මේ වගේ වැඩ කරගෙන යන්න හරිද official music videos official tracks release වෙනවත් එක්කම මේ වගේ artist ලගේ live performance බලන්න දාන එක මරු ඒ වැඩි හොඳයි අර මං කිව්ව channel එකක් කියලා බලන්න for shooters only channel එකේ ඊට අමතරව තව channel කීපයක්ම තියෙනවා ඔය වගේ වැඩ කරන underrated artist ලා ඉල්ල perform කරනවා rated artist ලා එනවා ඊළඟට colors කියන එකට ගොඩක් ඉන්නේ rated artist ලා ඒ කියන්නේ top artist ලා එනවා colors live performance වලට so ඔය සීන් එක කරගෙන යන එක මරු මේ වගේ ආටිස්ට් ලත් එක්ක ඒක අප් වෙනවා අර මම කියපු දේවල් ටික ඉතින් කැතේ ඉතින් කැතයි මොනවා කරන්නේ right එලගිරි එසේනම් always keep your damn motherfucking eyes on the damn motherfucking prize as usual don't lose your prize motherfuckers it's your prize you get me feel me right පළවෙනි comment section එක open comments දාගෙන යන්න අනිවාර්යෙන් යන්න ගිහිල්ලා ඒ ට්‍රැක් එක බලාගෙන යන්න කමෙන්ට්ස් දාගෙන යන්න ආටිස්ට් එක ටච් එකේ ඉන්න ඒ ආටිස්ට් නිව් ස්කූල් ආටිස්ට් කෙනෙක් උඩට එන ආටිස්ට් කෙනෙක් ට්‍රැක් එකකින් එක ට්‍රැක් එකකින් උඩට ආපු ආටිස්ට් කෙනෙක් so එයා වැඩ දාගෙන යයි බලාගෙන right ඔය ගිලෙන ජයවා you know I'm just playing with two people right I love my homies see you soon bye bye